හයි මම දන්නවා මේ වෙලාව ලංකාවාසී අපි කිසිම කෙනෙක්ට තරම් හොඳ කාල සීමාවක් නෙමෙයි කියලා. නමුත් දෙසැම්බර් මාසය ගැන කෙටි වීඩියෝ එකක් අනාවැකියක් අරන් එන්න තමයි මම මේ වීඩියෝ එකෙන් උත්සාහ කරන්නේ. ගොඩක් අය මගෙන් ඉල්ලීම් කරලා තිබුණා නෑ අපිට දෙන්න දෙසැම්බර් මාසය ගැන දැනගන්න අවශ්‍යයි කියලා. ඒ හින්දාමයි මේ කෙටි වීඩියෝව ඔයාලා වෙනද වගේම කාටුන් එකක් තෝරගන්න අනාවැකිය තියෙනවා. කොහොම පහසුවෙන් තෝරගෙන බොහොම පහසුවෙන් අහන්න පුළුවන් ආකාරයට මම හදන්න උත්සාහ කරලා තියෙනවා. ගැටලුවක් වෙලා තියෙනවා නම් සමා වෙන්න. ඔයාලට තිරේ දිස්සෙනවා කාටුනෙන් වෙනද වගේම එකක් තෝරගන්න තියෙන්නේ. අපි බලමු දෙසැම්බර් මාසයේ 2025 දෙසැම්බර් මාසය පටන් ගන්නෙම කේද වාචකකින්. නමුත් මේ වෙලාවේ ඔයාලට ගේන මොනවද අභියෝග ආදරය සම්බන්ධයෙන්, රැකියාව සම්බන්ධයෙන්, මුදල් පිළිබඳව සම්බන්ධයෙන් මේ අනාවැකිය ඔයාලා දැන් ඇස් දෙක පියාගෙන ගැඹුරු හුස්මක් අරගෙන ඔයාලගේ හදවතට සමීපම වෙන ගොඩ මේකෙන් තෝරගන්න 1 2 3 කියලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එකක් තෝරගන්න. එතකොට ඔයාලා තෝරගත්ත කාඩ් එක අංක 1 නම් මේ අනාවැකිය ඔයාටයි. දෙසැම්බර් මාසයේ ඔයාට ඉතාම ශක්තිමත් හා ප්‍රබෝධමත් ආරම්භයක් ගන්නට වෙනවා. ඔයා මේ කාලේ ඇතුලේ නව ව්‍යාපෘති, නව සම්බන්ධතා ආරම්භ කරන්න ගොඩක් ඉඩ තියෙන කාල සීමාවක්. රැකියාව හා මුදල් සම්බන්ධයෙන් ගත්තොත් රැකියාවේදී ඉදිරියට යාමක් සාර්ථකත්වයක් වෙනුම් කරනවා. ඔයාගේ උත්සාහය වෙනුවෙන් මුදල් මේ වාසි, ආර්ථික මේ වාසි හෝ වැටුප් වැඩිවීමක් පවා බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ මාසයේදී. ඒ වගේම තමයි අංක 1 කාඩ් පත තෝරගත්ත කෙනෙක් නම් ආදර සම්බන්ධතාවලදී ප්‍රීතිමත් හා සමබර කාලයක් වගේම තනිකඩ අයට ඔයාගේ ජීවිතේ ඔයා බලාපොරොත්තුෙන් හිටපු සම්බන්ධතාවය ලැබෙන්න නැත්නම් ඒ සම්බන්ධතාවයට මඟ පෑදෙන්න ඉහළම ඉඩකඩක් තියෙනවා. ඔයාට අන්තිමටම මට කියන්න තියෙන්නේ ඔයා අංක 1 කාඩ් පත තෝරගත්ත කෙනෙක් නම් ඉදිරියට යන්න, සමබරතාවය පවත්වා ගන්න මඟ බලා ගන්න, මේ සාර්ථකත්වය භුක්ති විඳින්න කියලා. අපි එහෙනම් බලමු අංක 2 කාඩ් පත තෝරගත්ත ඔයාට මොනවද මේ මාසයේදී ලැබෙන්නේ කියලා. ඔයා දැන් යම් තීරණාත්මක කාල පරිච්ඡේදයක ඉන්නේ. දෙසැම්බර් මාසයේදී ඔයාට වැදගත් තීරණ ගන්න සිද්ධ වෙනවා. නිකන් ඔයාට දැනෙනවා ඔයාව දෙපැත්තට ඇදෙනවා වගේ හැඟීමක්. ඒ හැඟීමට ඉඩ දෙන්න එපා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඒ හැඟීමට ඉඩ දෙන්න එපා. රැකියාව සහ මුදල් සම්බන්ධයෙන්, ඒ කියන්නේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ගත්තොත් සහයෝගිතාවය වගේම sannivedanaya ඉතාමත් වැදගත්. කිසිම ගිවිසුමකට, කිසිම ලේඛනයකට අත්සන් කරන්න හොඳ කාල සීමාවක් නෙමෙයි. දෙවරක් හිතන්න. මූල්‍ය තත්ත්වයේ ස්ථාවරයි නම් විතරක් අලුත් ගිවිසුම් වලට, අලුත් ව්‍යාපෘති වලට යන්න, අලුතින් අවදානම් ගන්න හොඳ කාල සීමාවක් නෙමෙයි මේක. ආදර සම්බන්ධතාව ගැන බැලුවොත් දෙවෙනි කාඩ් පත් තෝරගත්ත ඔයාගේ යම් සම්බන්ධතාවයක් තුල සම්බන්ධතාවයක් අවශ්‍යයි කියලා පෙන්නනවා. ආදරේ පමණක් නෙමෙයි, ඔයාගේ රැකියාව තුල වෙන්න පුළුවන්, නැත්නම් වෘත්තීය සම්බන්ධතාව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ජීවිතේ තවත් නොයෙකුත් සම්බන්ධතා තියෙනවනේ. ඒ දේවල් වල සමබරතාවය අවශ්‍යයි කියලා මතක තියාගන්න. විශේෂයෙන් විවාහකාය සහකරු සමග හදාහසුව මාරු කර ගැනීම සෑහෙන පරිස්සමෙන් කරගන්න ඕනේ. ගැටලු निराකරණය කරගන්න පුළුවන්. නමුත් ඉවසීම අත්‍යවශ්‍යයි. අවසාන උපදේශය ලෙස ඔයා මතක තියාගන්න, ඔයාගේ බුද්ධිය, ඔයාගේ අභ්‍යන්තර බුද්ධිය විශ්වාස කරන්න තව කෙනෙක්ව විශ්වාස කරන්න කලින්. මොකද නිවැරදි තීරණය ගන්න 100% හැකියාව තියෙන මේ වෙලාවේ ඔයාගේ අභ්‍යන්තර බුද්ධියට පමණයි. පිටස්තරින් ලැබෙන අවවාදානුශාසන තරම් නොගැලපෙන ඒවා වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු 3 වෙනි කාඩ් පත තෝරගත්ත ඔයාගේ තත්ත්වය කොහොමද කියලා. මේක ඔයාට විවේකය සහ පුනර්ජීවනය කියලා කියන්නේ අපි කියනවානේ රීෆෝම් වෙන්න කාලයක් කියලා. මේක ඔයා රීෆෝම් වෙන්න කාලේ රීට්‍රීට් එකක් අවශ්‍ය කාලයක්. සාමාන්‍යයෙන් මමත් එහෙමයි දෙසැම්බර් මාසේ අන්තිම සති දෙක සාමාන්‍යයෙන් වැඩ නවත්තලා හැමදේම නවත්තලා මගේ අභ්‍යන්තරික සාමය හොයන සති දෙකකට මම එක සීමා කරනවා. දැන් ඔයා කාලයක් තිස්සේ කරදර වෙච්ච දෙයක් ඉවර වෙගෙන එන කාල සීමාවක් හින්දා ඔයා ලෑස්ති වෙන්න මේ 3 වෙනි කාඩ් පත තෝරගත්ත ඔයා ලෑස්ති වෙන අලුත් ආරම්භයකට. රැකියාව, මුදල් සම්බන්ධයෙන් ගත්තොත්, ආර්ථිකය සම්බන්ධයෙන් ගත්තොත් විශාල වෙනසක්, පරිවර්තනයක් දකින්න පුළුවන් මාසයක්. සමහරට ඔයා මම අර කිව්වා වගේ
රිෆෝම් එකකට යන්න නැත්නම් මං වගේ රිට්‍රීට් එකකට යන පොඩි නිවාඩුවක් ගන්න හරි නැත්නම් සම්පූර්ණ රැකියා ශාස්ත්‍රයම වෙනස් කරන්න හරි හිතන කාලයක්. මූල්‍යමය වශයෙන් යම් සහන බලාපොරොත්තු වෙන්න පුළුවන් හින්දා ලොකු ගැටලුවක් ඇති වෙන කාල සීමාවක් නෙමෙයි කියලා පෙන්නනවා. ආදරය හා සම්බන්ධතාවලදී ගැඹුරු අවබෝධයක් ඇති වෙන කාලයක්, අනේකාව තේරුම් ගන්න ගොඩක් උත්සාහ කරන කාලයක්. සමහර සම්බන්ධතා ඊළඟ මට්ටමට කියන ඔයාලා කතා බහ කරගෙන ඉන්නවා නම් ඊළඟට ඔයාලගේ සම්බන්ධයක් පටන් ගන්න මට්ටමට නැත්නම් විවාහය දක්වා ඒ වගේ ඊළඟ ස්ටෙප් එකට යන කාල සීමාවක්. තනිකඩ අයට ඔන්න සුභාරංචියක් තියෙනවා. ඔයාගේ සතුට හොයන්න පටන් ගන්න කාල සීමාවක්. හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි. අලුතේ වෙනසක් සිද්ධ වෙන කාල සීමාවක් සම්පූර්ණයෙන්ම මුළු රටටම ධනාත්මක වෙන්න ලැබෙන ඒ වෙනස බාර ගන්න හොඳින් හෝ නරකින් අපි වෙනස බාර ගන්න තත්වයට පත් වෙලා තියෙනකොට අපි ඒ වෙනසට ඉඩ දෙන්න ඕනේ. හැමෝම මතක තියාගන්න මේක පෞද්ගලික කියවීමක් නෙවෙයි පොදු කියවීමක්. නමුත් මම හිතනවා ඔයාලා හැමෝටම දෙසැම්බර් මාසය නොවැම්බර් මාසය වගේ නොවි සතුටින් ආදරෙන් ඉවර කරන්න 2026 ආදරෙන් වැළඳ ගන්න පුළුවන් වෙන මාසයක් වේවි කියලා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, channel එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එකත් ෂෙයා කරගන්න. එහෙනම් මං ගිහින් එන්නම්.